කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද අපි යන්නේ ඇඹිලිපිටියට. චන්ද්‍රිකා වැවටයි උඩාලෝ ඩෑම් එකටයි තමයි අද අපි යන්නේ. බලාගෙන ඉන්නකෝ. අපි දෙන්න ඇඹිලිපිටිය යන්න නෙමෙයි හිතාගෙන හිටියේ. ප්‍රයිවට් වැඩකට අපි දෙන්නට ඇඹිලිපිටිය යන්න වුණා. ඉතින් අපි හිතුවා ඇඹිලිපිටිය යන්න වෙන එකේ කොහොමත් චන්ද්‍රිකා වැවේ උඩාලෝ ඩෑම් එකේ ගිහිලා ව්ලොග් එකක් කරමු කියලා. පාර අවුල් නේද? මොනවා මරද? කොහේ යන්නේ? ඔන්න ඉතින් අපි පැය එකහමාරකින් දෙකකින් විතර පස්සේ චන්ද්‍රිකා වැවට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. 1956 දී තමයි චන්ද්‍රිකා වැව ඉදිකරන්න පටන් ගන්න තියෙන්නේ. ලංකාවේ පළවෙනි වාරි මාර්ග ව්‍යාපෘතිය වෙන්නේ මේ SWD බණ්ඩාරනායක පාලන සමයේදී ගෝජන ව්‍යාපෘතියක් විදිහට චන්ද්‍රිකා වැව ඉදිකරන්න පටන් ගන්න තියෙනවා. මේ ඔයාලට පේන වැව් බැම්ම කිලෝමීටර 2.5ක් විතර වෙනවා. ඇත්තටම මේ ටිකේ නම් පුදුම ලස්සනක් තියෙන්නේ. කියාගන්න බෑ කොහොමද කියලා අමාරුම view එකක් තමයි මේ ටිකේ නම් තියෙන්නේ. වලවේගංගේ අතුගංගාවක් වෙනවා හුලන්දාවය. මෙන්න මේ හුලන්දාවය හරස් කරලා තමයි චන්ද්‍රිකා වැව හදලා තියෙන්නේ. මේ චන්ද්‍රිකා වැවට හම්බන්තොටයි රත්නපුරයි මායිම් වෙනවා. චන්ද්‍රිකා වැවේ පූර්ණ ධාරිතාව අක්කර අඩි 20000ක් විතර වෙනවා. උස මීටර 19.2ක් විතර වෙනවා. කිව්වට විශ්වාස කරන්න එපා ඔයාලා. ඇවිල්ලාම බලන්නකෝ. කැමරාවෙන් පේනවට වඩා ඇත්තටම ඇස් දෙකෙන් බලද්දී මේ වැව මාරම ලස්සනයි. ඉතින් ඔයාලත් රත්නපුරේ පැත්තේ ට්‍රිප් එකක් එහෙම එනවා නම් චන්ද්‍රිකා වැවයි උඩවැලවයි නම් මිස් කරගන්නම එපා. ඔයාලට මතකද මේ ප්ලේස් එකේ වීඩියෝ කාලයක් වයිරල් ගියා. කාලයක් කිව්වට තාමත් මේ වැව බලන්න එන සෙනග නම් අඩුවක් නැහැ. හැබැයි සෙනග වැඩි වෙන්නේ මේ චන්ද්‍රිකා වැවේ පිටවානෙන් වතුර දාද්දි. මේ අපි යන පාරෙන් තමයි වතුර දාන්නේ. ඔයාලට පේනවනේ ඉතින් අපි ආදාසි පිටවානෙන් වතුර දාන්නේ. හැබැයි ඉතින් ඒකත් අපිට හොඳ වුණා. මොකද දන්නවද? අපි ප්‍රයිවට් ගමනක් ආව කිව්වේ. අපි ආවේ ඉන්ටර්විව් එකකට. ඉතින් ඉන්ටර්විව් එකට යද්දි පිළිවෙලට ඉන්න බෑ. වතුර දාලා තිබ්බනම් අපිට ඉන්ටර්විව් එකට යන්න වෙන්නේ නාගන තමයි. කොහොම හරි මේ තිබ්බ විදියත් හරිම ලස්සනයි. අපි පැය එකමාරක් වගේ ඉඳලා මෙතනින් ගියා. ඊට පස්සේ අපි ගියේ උඩවලෝ ඩෑම් එක බලන්න. ඉතින් ඔයාලා බලාගෙන ඉන්නකෝ. උඩවලෝ ඩෑම් එකත් හරිම ලස්සනයි. අපි මීට කලින් ඇඹිලිපිටිය ඇවිල්ලා තියෙනවා. ඒ ආවෙත් චන්ද්‍රිකා වැවයි උඩවලෝයි බලලා යන්න තමයි. හැබැයි ඒ ආව පාර අපිට බලන්න උනේ චන්ද්‍රිකා වැව විතරයි. අපිට පොඩි ප්‍රශ්නයක් කළා උඩවලෝ බලන්න යන්න බැරි වුණා. ඇත්තටම අපි දෙන්න බැරි වුණා නෙමෙයි. මේ ප්‍රශ්නේ වුණාට පස්සේ අපි දෙන්න බය වුණා. ඊට පස්සේ උඩවලෝ බලන්න ගියේ නැහැ. හැබැයි ඒ පාර ඇඹිලිපිටිය ගිහිල්ලා ඇඹිලිපිටියේ මිනිස්සු මොන වගේද කියලා අපි දැනගත්තා. ඉතින් ඔයාලත් අහන් ඉන්නව කැමති නම් ඒ කතාව. අපි දෙන්න ගිය පාර ඇඹිලිපිටියේ ගියෙත් බයික් එකේ. කොහොම හරි චන්ද්‍රිකා වැව කිට්ටු කළා බයික් එක කැඩුනා. කැඩුනා කියන්නේ එකපාරට බයික් එක යන්න නැතුව නතර වුණා. අපි දෙන්න පෙට්‍රල් දාලා බැලුවා, තල්ලු කරලා බැලුවා, එකයි ඒවා කරලා බැලුවා හරි ගියේම නැහැ. අපි දෙන්න නතර වෙලා බයික් එක බල ඉන්නවා කියලා දැකලා කොහොම හරි අයියා කෙනෙක්ද මල්ලි කෙනෙක්ද දන්නේ නැහැ. නවත්තලා එයා තල්ලු කරන්න උදව් කරා. ටික දුරක් ටික වෙලාවක් තල්ලු කරලා බැලුවා ස්ටාර්ට් වෙයිද කියලා. ඒත් ස්ටාර්ට් වුණේ නැහැ. එයා කොහොම හරි පරක්කු වෙලා මොකකට හරි යන ගමන් හිටියේ. ඊට පස්සේ එයා කිව්වා මේ වංගුවක් අතර ඉස්සරහින් ටයර් කඩයක් තියෙනවා. මොකක් හරි කරගන්න පුළුවන් මේ ගිහිල්ලා බලන්න කියලා. අපි දෙන්නම මේ වෙලේ බය වෙලා හිටියේ. ගරාජ් එකක් තියෙන තැනක් දැක්කෙත් නැහැ. එන ගමන් හදාගන්න බැරේ කියලා හොඳටම බය වෙලා හිටියේ. ඉතින් එහෙම ඉද්දි එයා යන්න ගිය ගමනත් නතර කරලා ඒ වෙලේ බයික් එකේ ස්ටාර්ට් නොවුණත් අපිට කතා කරලා ඒ වෙලේ බලලා ගිය එකම අපිට ලොකු හයියක් වුණා. මොකද අපි බය වෙලා හිටපු හින්දා. ඊට පස්සේ අපි ටයර් කඩේට ගියා තල්ලු කරගෙන. ටයර් කඩේ හිටියා කොහොම හරි තව අයියා කෙනෙකුයි මාමා කෙනෙකුයි හිටියා. ඉතින් ඒ දෙන්න කොහොම හරි බැලුවා ස්ටාර්ට් කරන්න. ඒ දෙන්න ලොකුවට දන්නේ නැහැ කිව්වා ගරාජ් වැඩ ගැන. ඒ වුණාට ඒ දෙන්න කොහොම හරි බැලුවා. ඒත් ස්ටාර්ට් දුන්නේ නැති නිසා ඉස්සරහ හන්දියක මේ තියෙනවා කිව්වා ගරාජ් එකක්. ඉතින් ඒ ගරාජ් එකේ අයියා ඉන්නවද බලන්න කෝල් එකක් දාලා බැලුවා. ඔන්න අපි උඩවලටත් ආවා එහෙනම්.
ගරාජ් එකේ අයියට කෝල් කරාම එයා කිව්වලු පැය භාගයකින් විතර තමයි ගරාජ් එකට එවෙන්නේ කියලා. කොහොම හරි අපි පැය භාගයක් විතර බලා හිටියට පස්සේ ආවා. ඇවිල්ලා ඒ අයියම උදව් කරා මෙයාට බයික් එක තල්ලු කරගෙන යන්න. මම ට්‍රීවිල් එකේ වාඩි වෙලා හිටියා. එයාගේ ට්‍රීවිල් එක. මේ කොහොම හරි පැත්තකින් කකුලෙන් තල්ලු කරගෙන ගියා පාරේ අයිනින් ගරාජ් එකට යනකම්. ඊට පස්සේ කොහොම හරි එක ඒව කරලා බයික් එක ස්ටාර්ට් කරලා දුන්නා. එයා ඇත්තටම පැය භාගයක් විතර මහන්සි වුණා මේ බයික් එක හදන්න. එච්චර මහන්සි වෙලා ඒ අයියා ගත්ත රුපියල් 500යි බයික් එක හැදුවට තල්ලු කරලා. ඉතින් දෙන්න හැදුවම ඒත් ගත්තේ නැහැ. කොච්චර දෙන්න හැදුවත් ගත්තෙම නැහැ. සාමාන්‍යයෙන් එයා මහන්සි වෙච්ච විදිහට රුපියල් 2000-3000ක්වත් ගනී කියලා අපි හිතුවේ. ඒත් එයා කිව්වා එයා බයික් එක හදපු ගාන රුපියල් 500 දුන්නාම ඇති කියලා. සෑහෙන්න කතා කරලා ගොඩක් හිතවත් වුණා. කවුද කියලාවත් දන්නේ අඩුම නමක්වත් අහගන්න බැරි වුණා. ඒවල කොච්චර කතා කරත් මට ඉතින් කියන්න විදිහක් නැහැ කවුද කියලා. ඉතින් කවුද කියලා කියන්න බැරි වුණාට ඒගොල්ලෝ ඇඹිලි පිටියනේ. ඉතින් ඒකෙන් අපි දෙන්න හිතාගත්ත ඇඹිලි පිටියේ මිනිස්සු නම් හරිම හොඳයි කියලා. හැමෝම හොඳද නරකද කියන්න මන් දන්නේ. ඒත් එදා දවසේ අපිට හම්බෙච්ච හැම මිනිස්සයම හරිම හොඳයි. අපිට උදව් කරපු අපිට එදා උදව් කරේ නැත්තම් අපිට දැන් ලොකු ප්‍රශ්නක අමාරුවක වැටෙනවා ඉතින්. ඒගොල්ලෝ එහෙම හම්බෙලා අපිට උදව් කරපු නිසා තමයි ඇඹිලි පිටියේ ඇවිල්ලා සතුටින් ගෙදර ගියේ. මේ පාර ගියාම ඒගොල්ලෝ ඉන්නවද කියලා අපි බැලුවා. ගරාජ් එකයි ටයර් කඩේ දෙකම වහලා තිබ්බා. ඒගොල්ලෝ හිටියේ නෑ පෙහෙන්නේ ඉතින්. අහම්බෙන් හරි මේ වීඩියෝ එක යාලා දකිනවා නම් ඇත්තටම අපිට හරිම සතුටුයි. දැන් මං කියන්නම්කෝ උඩවලව ජලාශය ගැන. මේ උඩවලව ජලාශය ඌව පළාතටයි සබරගමුව පළාතටයි දෙකටම අයිති වෙනවා. මේ පාර දෙපැත්තේ තියෙන රක්ෂිතයක්. මේ රක්ෂිතයෙන් තමයි පළාත් දෙකම අයින් වෙන්නේ. වලවේ ගඟ හරස් කරලා උඩවලව ජලාශය හදලා තියෙනවා. මොනරාගල රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයෙන් කිලෝමීටර 3.9ක් උඩවලව ඩෑම් එක අයිති කරගෙන තියෙනවා. මේ ලස්සන උඩවලව ජලාශය පහත් බිම් සාරවත් කරනවා වගේම ජල විදුලියත් නිෂ්පාදනය කරනවා. ජල විදුලි නිෂ්පාදනය මෙගාවොට් 6ක් වගේ වෙනවා. හෙක්ටයාර 3400ක් විතර මේ උඩවලව ජලාශය විහිදලා තියෙනවා. 1963 ඉදිකරපු මේ උඩවලව ජලාශය ලංකාවේ 3 වෙනියට විශාලම ජලාශය වෙනවා. ඊට පස්සේ අපි ඉන්ටර්විව් එකට ගිහිල්ලා ඉවර වෙලා කාලා හැම ගෙදර යන්න ගියා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාලා කියන්න. සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.